සුබ දවසක් හැමෝටම 2025 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි. 2025 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි. 2025 අපොස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඔබගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵලය පරීක්ෂා කිරීම සඳහා පහත නිරසවැදිය භාවිත කළ හැකියි. www.donets.lk/exams තමයි මේ ලිපිනය. ඔබට මේ ලිපිනය වෙත පහසුවෙන් ප්‍රවේශ හැකි පරිදි මේ ලිපිනයේ ලින්ක් එකක් ඔබ මේ නරඹන වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් තුලේ දාලා තිබෙනවා. එසේනම් ඔබේ නැව සමීක්ෂණ ප්‍රතිඵල නිර්විත පරීක්ෂා කර ඒ ප්‍රතිඵල අනුව ඔබට අවස්ථාවක් තිබෙනවා ඔබට අදාළම සෙඩ්ඩාගේ දැනගන්නට. මේ සෙඩ්ඩාගේ අනුව විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා අවස්ථාන සෙඩ් ලකුණු සංශෝධනය වෙනු ඇති. එසේනම් ඔබට පේනවා ඇති මේ මොහොතේ මා රැඳී සිටින්නේ donets.lk/exams කියන වෙබ් අඩවියේ මේ වෙබ් අඩවියේ මේ පිටුවේ පහළට ගමන් කරද්දී ඔබට දකින්න ලැබෙනවා මෙන්න මේ විදිහට GCE AL examination re-scrutiny results කියලා. එනම් මෙන්න මේ අවස්ථාව තෝරලා දීලා ඊට පස්සේ වර මෙතන වර්ෂය තෝරලා දෙන්න 2025 ඉන් අනතුරුව ඔබේ විභාගයෙන් ඉවත් කරමින් ඔබට අවස්ථාව තිබෙනවා ඔබට අදාළ නැව සමීක්ෂණ ප්‍රතිඵලය බලා ගන්න. ඒ වගේම ඊට පෙර ඔබ අනිවාර්යයෙන් මෙන්න මේ I am a human කියන අවස්ථාව තෝරා දෙන්න අවශ්‍යයි. ඉන් අනතුරුව ඔබ සබ්මිට් අවස්ථාව ලබා දිය යුතුයි. එසේනම් මේ කාර්යයට ඔබට ඔබගේ නැව සමීක්ෂණ ප්‍රතිඵල දැක බලා ගන්න හැකියි. එසේනම් මේ වීඩියෝ ඔබට වගේම තවත් අයෙකුට අනිවාර්යයෙන්ම මේ ප්‍රවෘත්ති දෙකත් වේ හැකි. ඒ නිසා අපි ඕනතත් මේ වීඩියෝව ෂෙයා කරමු.